තෙරුවන් සරණයි දේශීය ශ්‍රී ලාංකික සියලුම බෞද්ධ ජනතාවට මේ වෙලාවේදී පණිවිඩයක් ලබා දෙන්න ඕනේ. වර්තමාන මේ ධර්මදේශනා කියලා සිද්ධ කරන මේ මිත්‍යා දෘෂ්ටිය පතරවන මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික භික්ෂු පෙරමුණේ කත්නෝරුවේ සිරිධම්ම මම දැන් වෙනත් භික්ෂුන් වහන්සේලාට නැති තර්ජනයක් තියෙනවා කියලා පෙන්වන්න මේ ආණ්ඩුවේ පැවැත්ම සඳහා කත්නෝරුවේ සිරිධම්ම දාගෙන මේ STF එක සහ පොලිසිය මේ කරන ක්‍රියාකලාපයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ පිරිස සිද්ධ කරන දෙයක් තමයි මේ භික්ෂුන් වහන්සේලාගෙනුත් මේ කත්නෝරුවේ සිරිධම්මට තර්ජනය තියෙනවා කියලා දැන් පොලිසිය ප්‍රකාශ කරනවා. අද මම පොලිස්පතිගේ සම්බන්ධීකරණ ඒ රත්නායක කියන පුජ්‍යලයා මට සම්බන්ධ වුණේ දුරකථනින් පොලිස්පති සම්බන්ධ කරගන්න ගිය වෙලාවේදී ඔහු පැහැදිලිව මට තර්ජනයක් කරනවා මේ ඔබ වහන්සේත් මේ කරන්නේ තර්ජනයක් කියලා කත්නෝරුවේ සිරිධම්මට. එතකොට මේ අපේ මේ සමස්ත බෞද්ධයන් අතර මේ භික්ෂුන් වහන්සේලා අතර ගැටුමක් නිර්මාණය කරන්න තමයි මේ පොලිසිය සහ STF එක දාලා මේ කරන්න යන්නේ. ඒක නිසා මේකේ සැබෑ తত্ত্বය මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. මේක හුදෙක් ධර්මදේශනානේ මේව සිද්ධ කරන්නේ. මේ ආණ්ඩුවට එල්ල වෙන තර්ජනය ඊළඟට ජනතා විරෝධය නැති කරගන්න. එක පැත්තකින් අපේ පොලිසිය ගිහින් අපේ භික්ෂුන් වහන්සේලාට ත්‍රිකුණාමලයේදී පහර දීලා බන්ධනාගාරගත කරලා මේ දේවල් සිද්ධ කරනවා. ඊළඟට අපේ මඩකපුවේ අම්පිටි සුමන රත්න හාමුදුරන්ට නිතරම පොලිස් තර්ජන තියෙනවා. මේවා සමස්ත සමාජයේ තව වෙනත් අපේ වෙනත් පක්ෂවලට කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට පොලිසියෙන් තර්ජන තියෙනවා. මේවා සිද්ධ කරන්නේ එතකොට කත්නෝරුවේ සිරිධම්මට මොනවැන්ද මේ ජීවිත තර්ජන තියෙන්නේ. දැන් පොලිසිය පැහැදිලිව කියනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන ජීවිත තර්ජනයක තියෙනවා කියලා. එතකොට මේ ධර්මදේශනාවන් නෙමෙයි සිද්ධ කරන්නේ කත්නෝරුවේ සිරිධම්ම දාලා ආණ්ඩුවේ පැවැත්ම රඳව ගන්න තමයි මේ කත්නෝරුවේ සිරිධම්මට පොලිසිය ආරක්ෂාව STF එක දාලා කටයුතු කරන්නේ. ඔබලට ඒ සම්බන්ධයෙන් හඬපටේ මම අහන්න දෙන්නම්. මේ හඬපට දෙක අහන්න. ශ්‍රී ලංකාවේ පොලිස් මුලස්ථානයේ PCR 84 සුදර්ශන මාත්‍රනේ. ඔව් තෙරුවන් සරණයි බෞද්ධ මහඳුර කතා කරන්නේ. ඔව්. මට පොලිස්පති සම්බන්ධ කරගන්න පුළුවන්ද? කවුද? පොලිස්පතිතුමා. පොලිස්පතිතුමා PSO මාත්‍ර සම්බන්ධ 071යි. පොඩ්ඩක් ඉන්න. 071යි 859යි 859යි 27.02 27.02 27.02 මොකද්ද නම යාගේ? සිය රත්නායක කියලා මාතේ. හරි තෙරුවන්. ඔන්න දැන් පොලිස් මූලස්ථානෙන් ඒ දුරකථන අංකය අරගෙන ඉවරලා මම ගන්නවා පොලිස්පතිගේ දුරකථන අංකයට. ඔන්න අහගන්න පොලිස් එතනින් කියන දේ. චේමල කොහොමද කියන්නේ? තෙරුවන් සරණයි. හෙලෝ. හම්බුනේ. බෞද්ධ මහඳුර කතා කරන්නේ සිය රත්නායක මහත්තයාද? ඔව්. මේලයි පොලිස්පතිතුමා සම්බන්ධ කරගන්න පුළුවන්ද මට? මේලා හම්බුනේ හතරම දේවල් දෙන්න ගන්න. ඔව් දැන් මේ එදත් යනකොට මේ මොකද්ද දේවාල එක? ඔව්. මට කියන්නකෝ එන ඔබතුමා දන්නේ නැතිනේ මේ කත්නෝරුවේ සිරිධම්මට පොලිසියෙන් දාන්නේයි කියලා. ඔව් ඉතින් මේ මොකක්ද නෑ මොකක් හරි යතේ නෙමෙයිනේ මේක කාගේද ප්ලෑන් එක ඕක. එහෙනම් අනිත් භික්ෂුන් වහන්සේලාට දෙන්න බැරියයි. එහෙම නෙමෙයි දැන් ජාතික ආණ්ඩුදිසානායකයාගේ පක්ෂයේ ජාතික භික්ෂු පෙරමුණේ කත්නෝරුවේ සිරිධම්ම. කත්නෝරුවේ සිරිධම්මට කවුද මේ පොලිස්? එහෙම හම්බුනේ දෙන්නේ. නෑ අමන්නේ ආරක්ෂාවක් දෙන්න. මොකටද ආරක්ෂාව දෙන්නේ? දැන් ඔබතුමාලා බණ අහන්න යන්නේ කත්නෝරුවේ සිරිධම්මට ආරක්ෂාව දෙන්න කියලා තියෙන්නේ ආණ්ඩුවද? නෑ මෙහෙම නෙමෙයි අපේ හම්බුනට මෙහෙම නෑ ඔබතුමා ගොත ගැහෙනකොට මට තේරුම් ගත්ත හැකි ඕක ආණ්ඩුව දිසානායකගේ ප්ලෑන් එක නැත්තම් මහජන ආරක්ෂක කමිටුවේ.
නෑ මෙහෙමයි සාමාන්‍ය මිනිස්සු තර්ජනයක් අහම අරසව නෑ කවුද තර්ජනය කරන්නේ භික්ෂුන් වහන්සේලාට කොහෙද හාමුදුරුවෝ තර්ජනය හාමුදුරුවෝ දැන් හාමුදුරුවෝ තර්ජනය කරන්නේ කවුද තර්ජනය දැන් හාමුදුරුවෝ තර්ජනය කරන්නේ අපි තර්ජනය නෙමෙයි අපි හොයන එක නෙමෙයි කරන්නේ තමුන්නාන්සේලානේ මේ බොරුවට මේ සමාජයට එහෙනම් අර මේ පොලිසිය ගිහින් භික්ෂුන් වහන්සේලාට ගහන එක හොඳයිනේ නෑ එහෙම නෑ අපේ හාමුදුරුවෝ එහෙම දැන් ත්‍රිකුණාමලේ ගැහුවේ නැද්ද පොලිසිය ඒ මෙහෙමනේ වෙරළ සංරක්ෂණයේ වෙරළ සංරක්ෂණය වෙනයි මේ ඔබතුමාලා මේ භික්ෂුන් වහන්සේලාට මේ දැන් අතන ජාතික භික්ෂු පෙරමුණේ කත්නෝරුවේ සිටිදම්මට වෙන විදියක් අනිත් භික්ෂුන් වහන්සේලාට වෙන විදියක් එතකොට අපේ හාමුදුරුවෝ කියන්නේ මේ දැන් කත්නෝරු හාමුදුරුවෝ කොහෙන්ද ගස්සන්න ඕනේ ඈ කත්නෝරු හාමුදුරුවන්ට හරි ඒක බලා ගන්නකො මම කවුද කියලා ඔබතුමාලාට පෙන්නන්න මේක දැන් මම සමාජයට දානවා මේක ඔබතුමාලා එනවනම් මේ තනිකර පොලිසිය දේශපාලනය කරලා නේද හරි එන්නකො එහෙනම් බලන්න ඔබතුමාලා ගන්නම් මං එළියට ඉන්න ඔය ටික දැන් ගන්නම් මං එළියට පොලිසිය අපේ කරන්නේ තර්ජනය තාක්ෂිරුවක් එහෙනම් සාමාන්‍ය මිනිස්සුන්ට ගිහින් ගහන්න හොඳයි කනේ පාරවල් එතකොට පොලිසිය මේ මානවීය ගන්නේ කඩ කරන්නේ කොහෙද කොහොමද එහෙම ගහලා නැහැ අපේ හාමුදුරුවෝ ගහපු නැති ඒවා ඔප්පු කරන්නම්කෝ ඉස්සරහදී එහෙම නෑ අපේ හාමුදුරුවෝ එහෙම නෑ අපි හරි දැන් ඔබතුමා මම තර්ජනයක් කරනවා කියලානේ කිව්වේ එන්නකෝ ඔබතුමා අයිගේ රත්නායකන්නේ ඔව් කියන්න අපේ හාමුදුරුවෝ කියන්නේ හරි මං ඉස්සරහට ගන්නවා ඔබතුමා මානවයින්කම් එකට එන්නෝ අපි මේ කතා කරලා තර්ජනයක් කරනවා කියනවා නම් මම මේ රෙකෝඩින් එක මම දෙනවා මානවයින්කම් එකට එහෙම අපේ හාමුදුරුවෝ අපි එතකොට බලාගමු පොලිස්පතිට කවුද මේ නියෝග කරලා තියෙන්නේ මේ කත්නෝරුවේ සිරිදම්මට විතර පොලිසිය දාන්න නෑ ඔබතුමා මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඔය කරන්නේ පොලිස්පතිත් එක්ක නෑ අපි එහෙම කොන්ත්‍රාත්තුවක් නැති වෙන්නේ කොහෙද කරන්නේ අපි අපේ රස්සාව කරන්නේ රස්සා මම දන්නවා අර ත්‍රිකුණාමලේ භික්ෂුන් වහන්සේලාට බුදු පිළිම ගලවලා ගහන්නයි ගොත ගහනකොට හිතාගත්ත ඒ පොලිසිය කවුද කියලා. ගොත ගහන්න දෙයක් නෑ අපේ හාමුදුරනේ. ගොත ගහන්න දෙයක් නෑ. අපි බලා ගන්නම් ඔය ටික බලා ගන්නම් මහත්තයෝ. මේ ආරක්ෂාව දෙන තර්ජන තක්සේරුව. තර්ජන කොහෙද දන්නේ තක්සේරුව? ඉතින් ඒකට එන්න අපේ හාමුදුරනේ හම්බෙන්න මේ එන්න අපේ සුතු හාමුදුරුවෝ මහජන දිනක් කියලා හම්බ කතාලා කියන්නේ. නෑ ඔබතුමා දැන් කියපු ටික ඇති උන්නටම මේක තනි කර මහජන ආරක්ෂක ඇමති ජනතා විමුක්ති පෙරමුණේ ජාතික භික්ෂු පෙරමුණේ කත්නෝරුවේ සිරිදම්මට විතරක් මේ මහානායකයන්වරුන්ට මේක පැහැදිලිව යවන්න ඕනේ. මේ අග්‍ර දිසානායකයයි මහජනාරක්ෂක ඇමති පොලිස්පති මේක ප්ලෑන් කරලා කරන්න කියලා. ඒක අපි දන්නේ හඳුරන්නේ සාමාන්‍ය පොලිසිය ආරක්ෂාව දෙන නෑ පොලිසිය ආරක්ෂාවක් කිසිම අවශ්‍යතාවයක් නෑ. මේ බුද්ධ ශාසනයේ මේ ඔබතුමාලගේ ප්ලෑන් ටික එළියට ගන්නන් වෙන්නකො. මේ ශාසනීය වනසංග හදන්නේ මේ පොලිසියයි මේ මහජන ආරක්ෂක ඇමති මේ අනුර දිසානායක මේ කල්ලතෝනේ ටික. ඒක අපි දන්නේ හාමුදුරුවනේ හාමුදුරුවනේ කියන්නේ. අපි බලන්න පොලිසිය විස්තර ටික එළියට ගන්නංග මහත්තයෝ ඉන්නකො. මේ පස්සෙන් අපේ හාමුදුරුවනේ පොලිසිය විස්තර හැමෝම දන්නවා. දන්නවා පොලිසිය කියන්නේ කවුද කියලා මේ මානවිකම් එකක් දන්නවා. ඔව් ඒකම අපේ හාමුදුරුවනේ. ඔව් එහෙම අපේ හාමුදුරුවෝ නෙමෙයි අපේ හාමුදුරුවෝ මේ කතා කරන්න ඕනේ. තමන්ගෙන් කතා කරගන්න අපේ හාමුදුරුවෝ අර ජාතික භික්ෂු පෙරමුණේ කත්නෝරුවේ සිරිදම්මට. එහෙම අපේ හාමුදුරුවෝ හරි. බොහොම ස්තුතියි බලා ගන්න ඔබතුමාලාත් එන්නකෝ හරි එහෙම අපේ හාමුදුරුවෝ බලා ගන්න හරි. පැහැදිලිව පේනවා ඇති මේ කත්නෝරුවේ සිරිදම්මට මේ පොලිසිය විසින් බොරු මවාපෑමක් සිද්ධ කරනවා මේ පොලිසිය අනුර කුමාරයා ඊළඟට මේ මහජන ආරක්ෂක මේ තුන් කට්ටුව මේකට හවුල්. එතකොට මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉහළින් එන ඕඩර් තමයි මේ STF එකත් පොලිසියත් සිද්ධ කරන්නේ. එතකොට මේ දැන් එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මුස්ලිම් മന്ത്രിවරුන්ගේ පිරිසක් එතෙන්ට යවනවා බණහන්න විදිහට ඔවුන් ගිහින් ඉවරලා ඉස්සරහට ගිහින් පිළිගන්න හදලා තියෙනවා.
අනිත් පැත්තෙන් මේ බොරු භීෂණයක් මම අපාන්නේ මේ STF එකත් පොලිසියත් යොදවලා මේ කරන දේවල් මේ රටේ මහානායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනේ. එතකොට පොලිස්පතිට පැහැදිලි කරනවා ඊළඟට කත්නෝරුවේ සිරිදම්මට පැහැදිලි අභියෝගයක් කරන්න පුළුවන් නම් ඇවිදින් මේවට උත්තර බඳින්න කටයුතු කරපන්. මොකද මේ මිත්‍යා දෘෂ්ටිය පතුරවන ගමන් මේ සමාජීන භික්ෂුන් වහන්සේලා අතර ගැටුමක් මේ නිර්මාණය කරන්නේ. එතකොට මේ කත්නෝරුවේ සිරිදම්මයට තව බෑ කට ඇරලා මේ කියන්නේ මේ ශාසනය විනාශ කරනවා කියලා. මේක අනුර කුමාරයා ඇතුළු මේ ජාතික භික්ෂු පෙරමුණ පොලිස්පති ඊළඟට STF එක මේ සියල්ලක්ම මේකේ යම්කිසි කොන්ත්‍රාක්ට් එකක් මේ කරන්නේ. ඒක නිසා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැඩිව හොයලා බලලා මහානායකින් පානන් වහන්සේලා දැනුවත් කරලා මේක සමාජගත කරන්න මේ වීඩියෝව පුළුවන් තරම් ෂෙයා කරන්න. තෙරුවන් සරණයි.